Hello guys, කට්ටියට මුසුබදවසක් වේවා. ඉතින් අපි අද යන්නේ මැලේසියාවේ තියෙන එකොන්සියව් කියන සුපර් මාකට් එකට. ඉතින් මේ සුපර් මාකට් එක ගැන කිව්වොත් එහෙම මේ සුපර් මාකට් එකේ අනිත් සුපර් මාකට් වලට වඩා සාමාන්‍ය ටිකක් ගණන් අඩුයි. ඉතින් අපි බලමු අද රින්ගින් මැලේසියාවේ රින්ගින් 626 සෙන් 50කට මොනවද ගන්න පුළුවන් කියලා. මම මෙතනදී ගන්න හැම අයිටම් එක මිල මම පල්ලෙහෙන් දානවා. ඉතින් මේ දවස්වල රේට් එක රින්ගින් එකක් රුපියල් 71ක් වෙනවා. හරි, ඉතින් මේ තියෙන්නේ පොල් තෙල් වර්ග. මේ මෙතන පොල් තෙල් එක වර්ග වලින් තියෙනවා. මම නම් ගන්නේ සන්ෆ්ලවර් ඔයිල් එක. හැබැයි ඒක නම් පොඩ්ඩක් ගණන් වැඩි. මෙතන ලීටර් 2.200 රින්ගින් 24.80ක් වෙනවා. රුපියල් වලින් 1860ක්. ඉතින් මේ තියෙන්නේ කීරි සම්බහාල් එක. කීරි සම්බ කිව්වට කීරි සම්බ එක වර්ග වලින් තියෙනවා මෙතන. මේකේ 1 කිලෝ එකක් රින්ගින් 12.90ක් වෙනවා. ලංකාවේ සල්ලි වලින් රුපියල් 915ක් වෙනවා කිලෝ එකක්. මේ පෙන්නන්නේ මේ කීරි සම්බා හාල් එක මෙහි තියෙන. අපිත් මේක මේ පළවෙනි පාරට තමයි try කරලා බලන්න යන්නේ. මට ඇඳුමක් ගන්න තියෙනවා. අපි යන් මේ පැත්තට ගිහලා බලමු කොහොමද ගණන් කියලා. මෙතන තියෙන්නේ බොටම්. අපි මම වැඩ කරන තැනට අඳින්නේ බොටම් මේකයි මේ බලන්න ආවේ. බොටමක් රින්ගින් 17ක් වෙනවා. ලංකාවේ සල්ලි වලින් නම් 1207ක් වෙනවා. ඔයාලා බලලා කියන්න කොහොමද ගණන් ලංකාවේ ගණන් කොහොමදයිද පාඩුයිද කියලා ඔයාලා බලලා කියන්න ඉතින් කොහොමද කියලා. හරි, ඉතින් guys මේ තියෙන පැස්ටා නෝල්ස් එහෙම තියෙන සයිට් එක. මං ගන්න මේ පැස්ටා එක මේක රින්ගින් 4.50ක් වෙනවා. අනිත් ඒවාට වඩා නම් මේක පොඩ්ඩක් හොඳයි. ඉතින් මීට වඩා ගණන් අඩුවට ගන්න ඕන නම් මේ පල්ලෙහා තියෙනවා රින්ගින් 2.50ට 3 ගණන් වලට ඒ වගේ ගණන් වලට තියෙනවා. මම මේකෙන් පැකට් දෙකක් ගත්තා. හරි, ඉතින් අපි යන් සීනි ගන්න. මෙතන තියෙනවා සීනි වර්ග දෙකකින් තියෙනවා. දුඹුරු පාට සීනි තියෙනවා, ඊට පස්සේ සුදු සීනි තියෙනවා. දුඹුරු පාට සීනි ග්‍රෑම් 500ක් නම් ලංකාවේ මුදලින් රුපියල් 181ක් වෙන්නේ. මේ තියෙන කිලෝ දෙකේ පැකට් එක මේක රින්ගින් 5.70ක් වෙනවා. ලංකාවේ සල්ලි වලින් රුපියල් 404ක් වෙන්නේ. මම මේ කිලෝ දෙකේ පැකට් එකක් ගත්තා. හරි, ඉතින් මේ තියෙන සෝස් වර්ග මේ වර්ග වලින් නම් ඔයාලා මැගි එකෙන් ගන්න මම නම් කියන්නේ මැගි එක හොඳයි. අනිත් සෝස් වර්ග නම් මේ එච්චර සෙට් නෑ. මීට වඩා අඩුවටත් ගොඩක් සෝස් ජාති තියෙනවා මෙතන. ඉතින් මේ තියෙන්නේ පොල් කිරි. අපි නම් පාවිච්චි කරන්නේ මේවා මේ ගාපු පොල් ගෙඩි එහෙම ගන්න ටිකක් අඩුයි. මේ හරිය අපි ඉන්න හරියන මේකක් වෙනවා රින්ගින් 3.70 4.35 ඔහොම එක ගණන් වලට මෙතන තියෙනවා. තව පොල් කුඩු පැකටුත් මෙහි තියෙනවා. මම නම් ගන්න මේ පැකට් එකෙන් මේක 3.80ක් වෙනවා. මේක ටිකක් එලෝලෝකට දාපුවම පොඩ්ඩක් රහයි මේක. මම මේකෙන් පැකට් 5ක් ගන්නවා. ඉතින් මේ සුපර් මාකට් එකට આવොත් අපිට ගෙදරට උයන්න කරන්න හැම දෙයකටම ඕන කරන හැම බඩුවම මේ ෂොප් එකේ තියෙනවා. අපි යන් චිලි පේස්ට් එකක් ගන්න. මේ තියෙන චිලි පේස්ට් වර්ග මෙතන තියෙනවා ප්‍රවුන්ස් චිලි කියලා. ප්‍රවුන්ස් චිලි පේස්ට් එක ගොඩක් රහයි අවුලන්නේ ඒක. මේක ලංකාවේ ගාණෙන් රුපියල් 589 730ක් වෙනවා. හරි, ඉතින් මේ තියෙන්නේ කුස්සියට ඔයාලට උයන්න කරන ගන්න 3-5 ಜಾති වර්ග හැමදේම මෙතන තියෙනවා. මම නම් කියන්නේ මෙතන තියෙන මිරිස් කුඩු පැකට් එක නම් ඔයාලා පාවිච්චි කරන්න එපා. කිරලා ගන්න එක හොඳයි. ඊට වඩා ඒක සැරයි. මේ මෙතන තියෙන මිරිස් කුඩු පැකට් 3-5 වල එහෙම පොඩ්ඩක් පාට විතරයි තියෙන්නේ. මේ මැලේසියාවේ 3-5 මිරිස් කුඩු හැමෝම දන්නවා මේ එච්චර ලංකාවේ තරම් රහ නැහැ කියලා. මම මෙතනින් ෆිෂ් කරි පැකට් එකක් ගත්තා. මේක පළවෙනි පාර try කරලා බලන්න යන්නේ හොඳයිද කියලා. මේ තියෙන පොඩි පැකට් එකේ කුරුඳු එනසල් කොත්තමල්ලි යට කරාමු නැටි ඒ වගේ දේවල් තියෙනවා මේ පොඩි පැකට් එක ඇතුලේ. ඉතින් මෙතන තියෙන හැම පැකට් එකම ඔයාලට එක වගේ පේනවා ඇත්තේ. මේ වගේ නමුත් තියෙන්නේ මැලේ අකුරු වලින්මයි ගොඩක් නම් තියෙන්නේ. ඉංග්‍රීසි අකුරු වලින් නෑ. බලද්දි නිකන් පිස්සු වගේ ඇති ඔයාලට. මේක ඉතින් ලේසි එකට තියෙන්නේ එළියෙන් බලපුවම පේනවා මොනවාද පැකට් වල ඇතුලේ තියෙන්නේ කියලා. Up for the city. I think I think the 11 shape pickety bonega. මේ තියෙන්නේ කොත්තමල්ලි ග්‍රෑම් 120ක් රින්ගින් 2.80ක් තමයි වෙන්නේ. ලංකාවේ ගන්න 198ක් වෙනවා. මේ තියෙන්නේ මෙතන ලුණු පැකට්, ලුණු කුඩු, ලුණු කැට හැම දෙයකින්ම මෙතන තියෙනවා ග්‍රෑම් 450ක් සෙන් 80ක් වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 56යි 780ක්.
ඉතින් මේ තියෙන හැම දෙයක්ම ගොඩක් ගණන් නැහැ. සමහර දේවල් ගොඩක් ගණන් අඩුයි. සමහර දේවල් 3-5 මිරිස් කුඩු වර්ග සමහර ඒවා නම් ගණන් ලංකාවේවත් එක බලද්දී. මේ තියෙන චිකන් පොප්කෝන් එකක්. මේක හොඳයි බයිට් එකට එහෙම. ඉතින් මේ තියෙන සමෝසා පැකට් එකේ නම් ගණන් මට බලා ගන්න බැරි වුණා. මේ තියෙන චීස් සොසේජස් පැකට් එකක්. මේක රින්ගින් 12යි සෙන් 20ක් වෙනවා. ලංකාවේ ගානෙන් නම් රුපියල් 866ක් වෙනවා. මේ තියෙන්නේ සැමන්. මේවා ඇතුලේ නම් තනිකර තියෙන්නේ සෝස්. ලංකාවේ වගේ නම් වතුර එකක් වගේනේ තියෙන්නේ. මේකේ සැමන් කෑලි දාලා තියෙන්නේ සෝස් එකක් ඇතුළට සම්පූර්ණයෙන්ම සෝස් තියෙන්නේ. ඔයාලට ගෑස්ටික් වගේ තියෙනවා නම් ඔයාලා මේක කන්න එපා. ගෑස්ටික් ඉක්මනට වැඩි වෙනවා. මෙතන තියෙන්නේ චීස්, බටර්, බීම වර්ග එක එක ඒවා තියෙනවා. අපි ගන්න යන්නේ මේ ඇන්කර් එකේ චීස් සයිඩ් සෙට් එක. මෙතන සයිඩ්ස් තියෙනවා 12ක් තියෙනවා. ඒක රින්ගින් 15යි 90ක් වෙනවා. ඒකෙන් අපි එක පැකට් එකක් ගත්තා. මෙතන තියෙනවා බීම වර්ග එහෙම තියෙනවා ගොඩක්. මේ බීම වර්ග ලංකාවේ බීම වගේ නෙමෙයි. හැබැයි මේවා නම් ගොඩක් වෙනස් ලංකාවේවත් එක බලද්දී. මේ ලංකාවේ වගේ නෙමෙයි. තියෙන පළතුරු බීම එකත් ගොඩක් පැන් රායම සෑහෙන අඩුයි මේ තියෙන බීම වර්ග වල. මේ තියෙන මැංගෝ එකක්. මේක රින්ගින් 4යි සෙන් 90ක් තමයි වෙන්නේ. අපි එකෙන් එකක් ගත්තා. මෙතන සව්, කඩල, පරිප්පු එක එක වර්ග වලින් තියෙනවා. සව් රෝස පාට, කොළ පාට තියෙන්නේ සව්. කපුරු එහෙම තියෙනවා කිරලා ගන්න උතන. ඉතින් අපිට මොන හරි මෙතනින් කිරලා ගන්න ඕන නම් පරිප්පු 3-5 කිරලා ගන්නවා. එක එක જાති දේවල් අපිට කිරලා ගන්න ඕන නම් අපිට මේ විදිහට බෑග් එකක් අරගෙන අපිට ඇති වෙන ප්‍රමාණය දාගෙන ඉවරලා අපි බිල් කරන්න දෙන්න ඕනේ. බිල් කරන්න කියන්නේ මේකේ ඇතුලේ කොටසක් තියෙනවා. අපි ගන්න දේවල් වල බර කිරලා ඉවරලා යාලා බිල් එක ගහලා දෙනවා. මේ තියෙන රට කජු පැකට් එකක්. මේක රින්ගින් 4යි සෙන් 50ක් වෙනවා. අපි බලමු දැන් සුදු ලුණු, ලුණු වල ඒ වගේ ගණන් කොහොමද කියලා. මෙතන තියෙන්නේ කිලෝ එකක් රින්ගින් 7.90ක් වෙනවා. ඔයාලා මෙතන කිලෝ 15ක් ගන්නවා රින්ගින් 100ක් තමයි වෙන්නේ. ඔයාලා මස් මාළු ගද්දී ඔයාලා ඒව කපා ගන්න ඕන නම් පොඩි පොඩි කෑලි වලට එහෙම යාලා කපලා දෙනවා. එතනම තමයි මේ මස් මාළු කපන තැනම තමයි තියෙන්නේ මේ මස් මාළු වල ප්‍රයිස් එක ගහගන්න. එයාලා කිලෝ ගන්න කොච්චරක් තියෙනවද කියලා බලලා එයාලා ප්‍රයිස් එක ගහලා දෙනවා. එයාලා කපලා ඉවරනාට පස්සේ ඔයාලට ටික ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මැලේසියාවේ ඉස්සු කිලෝ එක ගාන රුපියල් 2619.90ක් වෙනවා. මේ තියෙන්නේ මස් මාළු කපාගෙන කිරා ගන්න තැන. ඊට පස්සේ එළවලු වලට ගන්න ඒවා කිරා ගන්න ස්ටිකර් කර ගන්න ඕන නම් එතන වෙනම තැනක් තියෙනවා. මේ තියෙන්නේ කාර්බෙන්ජා. පොඩි පැකට් වල පැකට් කරලා තියෙන කාර්බෙන්ජා. මේ වල ගත්ති බල ගන්න කාර්බෙන්ජාත් එක්ක වෙන පලාටි අදි තියෙනවා. මම ඔය කාර්බෙන්ජා කියලා මේ පාර පලාපකට දෙව් උත්තරන් ඇහිලා මොනවද කියන්නත් දන්නේ නැහැ කුල. මේ තියෙන දෙයි වල ප්‍රයිස් එක තමයි මම ගත්ත ගාන ඔය තියෙන්නේ. දෙහි ගෙඩි 4-5ක් ඔය ගත්තේ. එතන ග්‍රෑම් 320ක් තියෙනවා. එතනට රින්ගින් 1යි සෙන් 92ක් තමයි කියලා තියෙන්නේ. මේ තියෙන්නේ වම්බටු කිලෝ 2යි ග්‍රෑම් 240ක ප්‍රයිස් එක. මෙතන ඉඟුරු ග්‍රෑම් 670ක ප්‍රයිස් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අවුමිරිස් වල ගණන් තමයි දාලා තියෙන්නේ. රුපියල් 226යි 749යි. ඔයාලා මේ පැකට් කරලා එළවලු තියෙන ඒවා ගන්නවා නම් පොඩ්ඩක් හොඳට බලලා ගන්න. මේ තියෙන්නේ රතු වල ගණන් තමයි බලලා දාලා තියෙන්නේ. රුපියල් 453ක් වෙනවා. මේ තියෙන්නේ මිල්ක් මේඩ් එක ටින් එකක් වෙනවා රින්ගින් 2.99ක්. මේ යෝගට් වල ප්‍රයිස් එක තමයි බලලා දාලා තියෙන්නේ. මේක යෝගට් කිව්වට මේක යෝගට් ඩ්‍රින්ක් එක වගේ තනිකර. මේ තියෙන්නේ අර මිරිස් කිරලා ගන්න තැන. මෙතන මිරිස් වල ගණන් ග්‍රෑම් 100ක් වෙනවා රින්ගින් 2.89ක්. මේ තියෙන්නේ එක බයිට් වලක මේ පැකට් එක නම් ගොඩක් චීස් රහයි. මේක හොඳයි. චීස් රහ රිපීට් එකක් මේක. මොනවාද නමට සාධාරණයක් කරලා තියෙනවා. ඒක හොඳයි රහයි. අවුලක් නැහැ. වලත් තරම් කාලා බලන්න. මේ තියෙන්නේ පොටෑටෝ චිප්ස් වර්ග. ඉතින් මෙතන තියෙන බයිට් ඔක්කොම වර්ග වලින් පොඩි ගණන් තමයි වෙන්නේ. රින්ගින් 2යි 3යි 4යි ඒ වගේ ගණන් තමයි වෙන්නේ. ඔයාලා මැලේසියාවට આવොත් එහෙම මැලේසියාවේ සමහර දුර පැති තියෙනවා. ගම් වගේ පැති වල එහෙම පොඩ්ඩක් ගණන් වැඩි. ඉතින් කේල් එක පැත්ත වගේ නම් ගණන් අඩුයි ගොඩක් බඩු. දැන් මේ අපි ඉන්න හරිය පොඩ්ඩක් ගණන් වැඩි මේ හරිය බඩු.
මේ තියෙන ඉතින් කැඩ්බරි චොකලට් වල ගණන් තමයි මෙතන තියෙන. ඉතින් අපි මේ යටි චොකලට් එක උත්තර ගත්තා. ඒක තෝරන්නේ හොඳයි ඉතින්. මේ තියෙන්නේ පොඩි සීනි බෝලා ජූස් වගේ පොඩි අයිටම් ටික තමයි. ඉතින් මෙහෙත් තියෙනවා පැන්ටා, පෙප්සි, කොකා කෝලා හැම જાතියෙම තියෙනවා. මේ තියෙන්නේ පෝටලෝ එක. පෝටලෝ එක රින් 2.60ක් වෙනවා. ලංකාවේ සල්ලි නම් රුපියල් 184ක් වෙනවා. මේත් ඉතින් එක જાති බීම් වර්ග තියෙනවා. සමහර ඒවා නම් තියෙනවා කටේ තියන්න බෑ ඒ බීම જાති. මේත් තියෙනවා Mountain Dew බීම් එක එහෙම තියෙනවා. මේකත් අවුලක් නැහැ. ඉතින් ඔයාලා පර්ෆියුම් එහෙම ගන්නවා නම් ගණන් වැඩි පැත්තකුත් තියෙනවා, ගණන් අඩු පැත්තකුත් තියෙනවා, ඔරිජිනල් එකක් තියෙනවා, ලෝකල් එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ පෑන් 5ක ප්‍රයිස් එක තමයි. රින් 3.25ක් වෙනවා. ඉතින් ඔයාලා මේ වගේ දේවල් ගන්නවා නම් ඔයාලා යන්න හොඳයි Two Eco Shop කියලා තියෙනවා මෙහෙ. ඒ හැම එකම හැම තියෙන ඒ කඩේ හැම බඩුවක්ම රින් 2.40ක් තමයි වෙන්නේ. ඉතින් මැලේසියාවේ ඉන්න ගොඩක් කට්ටිය දන්නවා, සමහර කට්ටිය නම් දන්නේ නැහැ. දන්නේ නැති කට්ටිය පොඩ්ඩක් ඔයාලා මැප් එකේ වුණා සර්ච් කරලා බලන්න Two Eco Shop කියලා. සෑහෙන ගොඩක් ගණන් අඩුයි, ගොඩක් වටින දේවල් තියෙනවා මේ කඩේත් ගණන් අඩුවට ගන්න. මේ තියෙන ටිපෙක්ස් වර්ග එක. මම ඔයාලට අනිවාර්යයෙන්ම Two Eco Shop එකට ගිහිල්ලා Two Eco Shop එකේ ප්‍රයිස් අරනවා තියෙන බඩු જાති අර මම ඔයාලට වීඩියෝ එකක් කරන්න ඉස්සරහට. මේ තියෙන A4 කොළ A4 බණ්ඩල් ගන්නවා නම් බණ්ඩල් තියෙනවා. මේ තියෙන CR පොත්. CR පොතක් රින් 3.90යි. ඉතින් ඔයාලට මේ කැම්බියම් වගේම අනිත් ගෙවල් වලට ඕන උපකරණ අරම තියෙනවා. ඒ හැමදේම මේකේ තියෙනවා. රයිස් කුකර්, හැන්දි, බෝතල් හැමදේම වගේ මේකේ තියෙනවා. මේ තියෙන එක ගණන් වලට රින් 4, 11 ඔය පොඩි ගානේ ඉඳන් ලොකු ගාන දක්වා හැමදේම තියෙනවා. උණු වතුර බෝතල් පවා හැමදේම තියෙනවා මේකේ. ඉතින් උණු වතුර බෝතලයට වඩා ගණන් වතුර බෝතලුත් තියෙනවා මෙතන. රින් 18, රින් 22 හැම ගණන් වලටම තියෙනවා. ඉතින් ඔයා කේක් හදනවා නම් ඔයාට කේක් හදන්න ඕන කරන බඩු જાති අරම හැමදේම තියෙනවා. ඉතින් මේකත් හොඳයි අවුලක් නැහැ. ඉතින් ඔයාලට හැමදේම එකම තැනින් ගන්න ඕන වගේ කියලා හිතනවා නම් මේ වගේ තැනින් ගත්ත හැකිවිලා. මේ තියෙන වීම් කප් මේ වීම් කප් දෙකටම රින් 4.40යි. එතකොට මේ බිත්තර කේස් එක බිත්තර 30ක් තියෙනවා. ඔයාලා ප්‍රෙස් මිල්ක් එහෙම ගන්නවා නම් මේ බ්‍රෑන්ඩ් එකෙන් ගන්න. මේ බ්‍රෑන්ඩ් එකත් හොඳයි අවුලක් නැහැ. මම ඒ කේස් දෙකක් ගත්තා. මේ තියෙන්නේ ඕට්ස් පැකට් එක ප්‍රයිස් එක රින් 13ක් වෙනවා. ඉතින් අපි බඩු අරන් ඉවරයි. දැන් ඉතින් බිල් කරගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ප්‍රයිස් එක බලමු කීයක් වෙනවද කියලා. ඉතින් අපි මෙතනින් ගොඩක් ගත්ත දේවල් අපි මාසයක් පාවිච්චි කරන්න බලාගෙන ගන්න දේවල් තමයි තියෙන්නේ. ඉතින් එළවලු නම් ගොඩක් කල් තියාගන්න බෑ. ඉතින් අපි බලමු ගාන කීයද කියලා. රින් 626 සෙන් 50ක් වෙනවා. කියන ලංකාවේ ගානෙන් රුපියල් 44481.50ක් වෙනවා. ඉතින් අපි මේ විදිහට බඩු ඔක්කොම අරගෙන දැන් යන්න තමයි ලෑස්තිලා ඉන්නේ. ඉතින් මම මගේ channel එකේ මම පළවෙනි වීඩියෝ එක මම මේ කරන. ඉතින් මේකේ ගොඩක් අඩුපාඩු ඇති. ඔයාලා ඒ අඩුපාඩු පෙන්නලා ඉවරලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම. ඒකට මට පුළුවන් ඒ දේවල් මොනවද කියලා බලලා ඉවරලා මට අඩුපාඩු හදාගන්න. ඉතින් ඔයා මැලේසියාවේ ඉන්න කෙනෙක් නම් ඔයාලා විසිට් එකක් කරේ ඇවිල්ලා ට්‍රැවලින් එකක් කරේ ඉන්න කෙනෙක් නම් ඔයාලට දන්න දෙයක් තියෙනවා නම් අහන්න. අනිවාර්යයෙන්ම මම දන්න දෙයක් නම් ඔයාලට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා මන් දාන වීඩියෝ වලට කැමති නම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.